බලන්න මේ වීඩියෝ එකේ තියෙන බෝලවල චලනය ආරම්භක අවස්ථාවේදී අපට එහි අවසානයේ කුමන ආකාරයේ වේදයි සැකය මතු කළත් එහි අවසානයේ අලංකාර ලෙස නිම වෙන අයුරු. අන්න ඒ වගේ තමයි ඔයා ආසාවෙන් ආරම්භ කරන ඕනෑම දෙයක මුලදී ඔබට අපහැදිලිතාවයක් ඇති වුණත් ඔබට ඒ ගමනේදී ලැබෙන අත්දැකීම් සමග ඔබ ලබන පරිණතතාවය නිසාම කාලයත් සමග ඔබට ඒ සියල්ල සිදු වූයේ මන්දයි එකිනෙකට වැටහෙන්නු ඇත. ඒ නිසා ඔයාගේ ඔය ගමනේදී ඇතිවන ගැටලුකාරී අවස්ථා සමග ඔබ ආරම්භ කළ දේ ගැන සැකය බිය වගේම මම ඇයි මේක පටන් ගත්තේ වැනි කලකිරීම සහිත ඍණාත්මක හැඟීම් ඔබට ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ කිසිම ඍණාත්මක හැඟීමකට ඔයාගේ ගමන නවත්තන්නවත් ඔයාව පස්සට අදින්නවත් දෙන්න එපා. ඒ ඇයි දන්නවද? ඔයාගේ මහන්සියේ ප්‍රතිඵල නියම වේලාවට නියමාකාරයෙන් ලැබෙනවා කියන එක මතක තබා ගන්න. ඔයත් ඒ වගේ සිහිනයන් කරා ගමනක යෙදෙන කෙනෙක් නම් ඔයාගේ අත්දැකීම් කමෙන්ට් කරගෙන යන ගමන් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතන යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාට සුබ දවසක්.